තව දවස් 14කින් මේ අවුරුද්ද ඉවර වෙනවා. ඒකම නව වසර ලබනවා. ජපානයේදී විශේෂ වැදගත්කමක් ගන්නවා මේ වසර අවසානයේ පිරිසිදු කිරීම. මේක ඕසෝජි වශයෙන් හඳුන්වනවා. ඕකී kanjiයට සෝජි කියන kanjiය ලියුවාම ඒක ඕසෝජි කියලා අපි ප්‍රොනවුන්ස් කරනවා. මේ වෙනකොට මම හිතන්නේ ඕගලන්ටත් කනට හැයිලා පුරුදු වචනයක් මේක. මේ ඕසෝජි වශයෙන් හඳුන්වන්නේ gedara වැඩ කරන තැන, අවන්හල, ඒ වගේම කම්හල මේ හැම තැනම ඊ타මත්ම පිරිසිදුව අස්පස් කරනවා. ඒ විදියට පිළිවෙලට බඩු තියන්න පුරුද්ද පටන් ගන්නවා. මේක 12 වෙනි මාසේ මුල ඉඳන් 12 වෙනි මාසේ 27 වෙනිදා වෙනකොට කරලා ඉවර කරනවා. 28 29 30 කරන්න තියාගන්න නැහැ. මොකද තොෂිගමි තමා. එහෙම නැත්නම් අලුත් අවුරුද්දේ වඩින දෙවියෝ 31 වෙනිදා ඉඳන් තමන්ගේ නිවසට එනවා කියලයි මේ ජපානයේ ව්‍යාහාරයේ තියෙන්නේ. ඒක නිසා ඕසෝජි පටන් ගන්න හොඳම කාලය දැන් ඉන්නේ. මේ ඕසෝජි කරන්නේ නිවසේ ඉහළ සිට පහළටත් යම් කිසි තැනක ඇතුළත සිට එළියටත් ඔක්කු කරා මයනි උවේ කරා ස්ථානි කියලා කියනවා. මේ විදිහට තමයි වසර අවසානයේ අස්පස් කිරීම කරන්නේ. ඒකම මේක කරන්න හොඳම පිළිවෙල තමයි ඉස්සලම තමන් අවට තමන්ට අනවශ්‍ය සම්බන්ධකම් තියෙනවා නම් ඒවා වහම නවතා දැමීම. ඒවා නවත්තලා දාලා අලුත් අවුරුද්දට අලුත් ඉලක්කයකට තමන් යන්නේ. මේ ඉලක්කය සොයා ගැනීම හරි අපහසුයි. මේක සොයා ගන්නකොට ඉස්සලම බලන්න ඕනේ මේ අවුරුද්දේ තමන්ගේ ඉලක්කයට යනකොට මේ අහල පහල හිටියේ යාළුවෝ මොන වගේ උදව්වක්ද කරේ කියලා. කිසිම දෙයක් නැත්තම් ඒ සම්බන්ධතාවය තව දුරටත් තබා ගැනීම මම නම් ප්‍රතික්ෂේප කරනවා. අතහැරලා දාන්න අලුත් ගමනකට අලුත් මිනිස්සුත් එක්ක එකතු වෙන්න අලුත් විදිහට හිතන්න ලස්සන අවුරුද්දක් කරගන්න. ඒකම ඔබ ඕසෝජි පටන් ගන්න ඕන තැනක් තියෙනවා. ඒක තමයි තමන් ඊ타මත්ම නිතරම පාවිච්චි කරන වැසිකිළිය. එහෙම නැත්නම් ඔතේ අරයි එක. මේක මෙතන ඉඳන් අස් කරන්න ගන්න කෙනාව දීප්තිමත් වෙනවා ආලෝකමත් වෙනවා කියලා ජපානයේ පිළිගැනීමක් තියෙනවා. ටොයිලට් කමිසමා කියන සින්දුවක් තියෙනවා. ඒක අහලා බලන්න. ටොයිලට් එක තමන්ගේ අත් දෙකින් ග්ලව්ස් දෙකක් දාගෙන ආදරයෙන් ආසාවෙන් පිරිසිදු කරන කෙනා තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නවා. ඒ වගේම ඊටමත් නිරෝගීමත් වෙන පුද්ගලයෙක් වෙනවා කියලා විශ්වාසය තියෙනවා. ඒක මම විශ්වාස කරනවා මම අත්දැකලා තියෙනවා. ඒක නිසා අදම පටන් ගන්න ඔබගේ ඕසෝජි එක ඔබගේ ටොයිලට් එකෙන් එහෙම නැත්නම් වැසිකිළියේ. අපි වැසිකිළියට ශ්‍රී ලාංකික වශයෙන් ඊටමත් පහක් තැනක් දීලා තියෙනවා. ඒක ගෙදරින් පිටත හදලා තියෙනවා. පෙලක් අය ගෙදරේ පිටිපස්සටම වෙන්න හදලා තියෙනවා. නමුත් ජපානයේ අපාර්ට්මන්ට් එකදී ආපහු ඔබ බලන්න දොර ඇරිය ගමන් ඔබට පේන්නේ ඔතේ අරයි එක. ජපානයේ වැසිකිළිය ටොයිලට් කියලා කියනකොට ඇරිය kanjiයෙන් ලියලා තියෙනවා ඔතේ අරයි කියලා. ඔතේ කියලා කියන්නේ තේනෙන් කතුබයකට ඕ තේ කියලා කියන්නේ අත්වලට අරයි කියලා කියන්නේ සෝදා ගැනීම. ඒ තරම් උසස් ගණයකින් තමයි වැසිකිළිය හඳුන්වලා දීලා තියෙන්නේ. අපි තමයි ඒකට වැසිකිළිය, කැසිකිළිය, කකුස්සිය කියලා කියන්නේ. නමුත් ජපානයේකට කියන්නේ ඔතේ අරයි කියලා. ඒ තරම් වැදගත් ස්ථානයක්. බලන්න ඔබගේ ශරීරයේ තියෙන සියලුම කැතකුණු කිසිම වචනයක් කියන්නේ නැතුව අර කොමඩ් එක බාර ගන්නවා. ඊට පස්සේ ඔබව නිරෝගීමත් කරලා දෙනවා. ඒක නිසා අදම පටන් ගන්න ඔබගේ ඕසෝජි එක වැසිකිළිය හොඳට පිරිසිදු කරන්න. ආදරයෙන් ලස්සන සුවඳ ගන්නවන්න. යෙන්සිය කඩේකින් එහෙම ලස්සන මලක් දෙකක් ගෙනලා ලෝකේ තියලා බලන්න. ඒකට ඇතුළට යනකොට ඔබට අලුත් ජීවිතයක් ලැබෙනවා. ඔබගේ ආරම්භය පටන් ගන්න ඕනේ අද වැසිකිළිය පිරිසිදු කිරීමෙන්. ඒකම ගේ ඇතුලේ කාඩ්බෝඩ් වල බඩු දාගෙන ඇඳුම් එහෙම දාගෙන ඉන්නවා නම් කවදාවත් ඒ දේ ජීවිතේට සාර්ථකයක් ගේන්නේ නැහැ. ජපානයේ විශ්වාස කරන සියලුම වාසනාවන් මේ කාඩ්බෝඩ් උරා ගන්නවා කියලා. ඒක නිසා ඉක්මනට කාමරේ තියෙනවා නම් ඒ කාඩ්බෝඩ් අල්ලලා කඩලා විසිකලා දාලා යන්න ඉක්මනට හෝම් සෙන්ටර් එකට ගිහිල්ලා ප්ලාස්ටික් පෙට්ටි ටිකක් අරගෙන එන්න. ඒකට ඔබ ආයෝජනය කරන්න. ගේ ඇතුලේ බඩු මුට්ටු ලස්සනට පිළිවෙලකට තබා ගන්න මේ ප්ලාස්ටික් පෙට්ටි වල කාඩ්බෝඩ් පෙට්ටි විසිකරලා දාන්න. ඒකම ඔබ තාම ජපානයට ආපු විදියටම අර ගෙනාපු සූට් කේස් එකේ ඇඳුම් දාන් ඉන්නවනම් ජීවිතේට කවදාවත් හරියන්නේ නැහැ මේ වැඩේ. පුළුවන් තරම් ඉක්මනට අලුතෙන් පෙට්ටි දෙක තුනක් සල්ලි දීලා ගේන්න. යෙන් 3000 යෙන් 5000 වැය කරන්න ඔබට. ආයෝජනය කරන්න ඔබට. ගෙනල්ලා එතනින් ඒ බඩු ටික අස්පස් කරගෙන අලුත් අවුරුද්ද පටන් ගන්න ඕසෝජි එක අද පටන් ගන්න. මම ඊළඟට සෝජි කරන්නේ කොහොමද කියලා අලුත් වීඩියෝ එකකින් එන්නම්. ඉතින් ඕසෝජි කරන්න, ගෙදර තියෙන කාඩ්බෝඩ් ඉසි කරන්න, ටොයිලට් එක අස් කරන්න, ජීවිතේට සත පහකටවත් වැඩක් නැති සම්බන්ධකම් අදම කපලා දාන්න. අලුත් සම්බන්ධතාවයකට යන්න. අලුතෙන් හීනයක් දකින්න.